විසිතුන්වන පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩාවලේ දෙවන මලල ක්‍රීඩා දිනය මලල ක්‍රීඩා ආරම්භ වුණු දෙවන දිනය විදිහට අද දවසේ හඳුන්වා දෙන්නට පුළුවන්. අද දිනේදී ශ්‍රී ලංකාවට ජයග්‍රහණ පරාජය ඒ සියල්ල මිශ්‍රව ලැබුණු දිනයක් විදිහට අපට හඳුන්වා දෙන්නට පුළුවන්. කොහොම වුණත් අපි මලල ක්‍රීඩා දිහාවට අවධානය යොමු කරන්නට කලින් අද පස්වන ක්‍රීඩා දිනය 23 වන පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩාවලේ මේ වන විටත් සිහින් පොද වැස්සක් ඇද වැටෙනවා මේ ස්කොට්ස්ටවුන් ක්‍රීඩා පිටියට. ඉතින් සීතල ඊයේ දිනයට වඩා යම් සීතල අඩුවක් තිබෙනවා. ඊයේ සාමාන්‍ය සෙල්සියස් 18ක පමණ පැවති උෂ්ණත්වය අද සෙල්සියස් 20ක පමණ උෂ්ණත්වයක පවතින. නමුත් සුළං ටිකක් ඊයේ දිනට වඩා තදින් සුළං හමනවා. කොහොමුණත් මේ සියලු කාරණා බලපානවා අපේ ක්‍රීඩකයන්ට ඔවුන්ගේ සුපුරුදු දක්ෂතා අතරට එන්නට උත්සාහ දරන අතර වාරේ. කොහොමුණත් අපි මලල ක්‍රීඩා දිහාවට අවධානය යොමු කරන්නට කලින් පිහිනුම් ක්‍රීඩාවට අවධානය යොමු කරමු. අද දවසේ ශ්‍රී ලංකාව ආයෝජනය කරමින් MF මොහම්මඩ් මීටර 50 සමනල ආර තරගයේ සෝව සඳහා සහභාගී වුණා. එහිදී මූලික තරගයේදී තපර 25.25කින් තරගය නිම කරමින් එහි ජයග්‍රහණය එම මූලික තරගයේ පළමුවෙන්නා බවට තරගය නිම කරන්නට මොහම්මඩ්ට අවස්ථාව ලැබුණා. නමුත් ඔහුට හැකියාව ලැබුණේ නැහැ අවසන් තරග සඳහා සුදුසුකම් ලබා ගන්නට. සමස්ත කාලගණනය අනුව ඔහුට හිමි වුණේ 37 වන ස්ථානය. අදිනේදී මලල ක්‍රීඩා තරගයේ සව ආරම්භ කරමින් උදෑසන පැවති තරගවලදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මීටර 800 පිරිමි තරගයේ සව වෙනුවෙන් හර්ෂ කරුණාරත්න සහභාගී වුණා. හර්ෂ දෙවන මූලික තරගය සඳහායි තරග වැදුනේ. එහිදී හර්ෂ තරගය නිම කරේ විනාඩියයි තප්පර 49.98කින් තරගය නිම කරමින් පස්වැන්නා වෙමින්. කෙසේ වෙතත් සමස්ත කාලගණන අනුව ක්‍රීඩකයන්ගේ කාලගණනයන් අනුව ඔහුට හිමි වුණේ වර්ගීකරණයේ 21 වන ස්ථානය. මේ මූලික තරගවලින් 16 දෙනෙකු පමණයි අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගන්න. එහෙම නැත්නම් අවසන් පූර්ව වටය සඳහා යොමු කරන අවස්ථාවකට පත් වුණේ. එතකම මීටර 400 තරගයේ සව්වේ ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සහගත ක්‍රීඩකෙක් කාලිංග කුමාරගේ. ඉතින් කාලිංග කුමාරගේ අද දවසේ පස්වන මූලික තරගය සඳහා සහභාගී වුණා. එහිදී දෙවන ස්ථානයේ දිනා ගන්නට සමත් වුණේ කාලිංග තප්පර 46.28කින් තරගය නිම කරමින් සමස්ත ක්‍රීඩකයන්ගේ කාලයන් අනුව වර්ගීකරණයේදී කාලිංගට 11 වන ස්ථානයේ හිමි වුණේ. ඒ අනුව ඔහු අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා. මේ තරගයෙන් අනතුරුව කාලිංග එලෙන් ස්පෝර්ට්ස් වෙත අදහස් දක්වමින් මෙලෙස ප්‍රකාශ කළා. අද තරගය ගැන සතුට වෙනවා. හැබැයි මගේ හොඳම කාලයට ළඟා වෙන්න බැරි වුණා. මොකද අපිට වෙදේකත් එක්ක ඉතින් අවසාන සෙමි ෆයිනල් එකට සුදුසුකම් ලැබුවා. ඉතින් හොඳ තරගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ තරගාවලිය අවසන් පූර්ව තරගයට ලොකු අභියෝගයක් තියෙනවා. මොකද ලෝක මට්ටමේ ක්‍රීඩකයෝ සහභාගී වෙනවා. ඉතින් මම කොහොම හරි මේ වෙදේකට හුරු වෙලා හොඳ තරගයක් දෙන්න ලංකාව වෙනුවෙන් සූදානමින් සිටිනවා. අපි සුබ ප්‍රාර්ථනා කරනවා කාලිංගට අවසන් පූර්ව තරගයෙන් අවසන් තරගය දක්වා ගමන් කරමින් ශ්‍රී ලංකාවට පදක්කමක් ජයග්‍රහණය කරන්නට ඉඩකඩ වෙන් කර ගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා. කොහොම වුණත් අද දිනේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සහභාගී වන ක්‍රීඩා මෙපමණයි. අද තිබෙන තරග ලයිස්තුව අනුව කොහොම වුණත් ඉදිරි දින කිහිපෙදීත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මේ පොදුරාජ්‍ය මණ්ඩල තරග බිමේ තරග වදින්නට සූදානමින් ඉන්නවා. අපි ඒ පිළිබඳවත් ඔබට තොරතුරු ගෙන එන්නට සූදානම් එල්එන් ස්පෝර්ට්ස් වෙතින්. ක්‍රිෂ් සමගින් මම චතුක දිවාශන එල්එන් ස්පෝර්ට්ස් වෙනුවෙන් ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවැත්වෙන 23 වන පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩාවලියේ සිට